සුබ දවසක් යාළුවෝ ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාගේ YouTube channel එකේ subscribe views වගේ දේවල් වැඩි කරගන්න කොහොමද ඔයාගේ YouTube channel එකේ link එක Instagram account එකට add කරන්නේ කියලා පුංචි වැඩ යාළුවනේ කරන්න තියෙන්නේ. අපි එන කෙලිම වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. මුලින්ම යන්න ඔයා මේ විදිහට ඔයාගේ YouTube app එකට ඊට පස්සේ ඔයා යන්න මේ විදිහට ඔයාගේ YouTube channel එකට. ඊට පස්සේ ඔයාගේ නම උඩින් මේක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ දකුණු පැත්තේ කෙළවරේ උඩින් තියෙන ඩොට් තුන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න ඕන මෙන්න මෙතනින් share කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් copy link කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරන්න. හරි. මේ විදිහට YouTube එකේ link එක copy කරගත්තට පස්සේ ඔයා යන්න මේ විදිහට ඔයාගේ Instagram app එකට. හරි. ඊට පස්සේ ඔයා යන්න මේ විදිහට ඔයාගේ Instagram එකේ profile එකට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙනවා edit profile කියලා. මෙන්න මේකට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් පහලින් තියෙනවා add link කියලා. මෙන්න මේකට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ආයෙ තියෙන add link කියලා. එතනම තියෙනවා වම් පැත්තේ රවුමක් ඇතුලේ දාන ලකුණක්. මෙන්න මේක ටච් කරගන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් URL කියලා තියෙනවා. මෙන්න මෙතෙන්ද ඔයා copy කරගෙන ආපු YouTube channel එකේ link එක paste කරන්න. හරි. ඊට පස්සේ යටින් ඔයා type කරගන්න මෙතනින් YouTube කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේ දකුණු පැත්තේ කෙළවරේ උඩින් තියෙන හරි ලකුණ ටච් කරන්න. හරි. දැන් අපි ගිහිල්ලා බලමු profile එකට ඔයාගේ YouTube channel එකේ link එක add වෙලාද කියලා. හරි. පේනවනේ මෙන්න මේ විදිහට නිල් පාටින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ YouTube channel එකේ link එක Instagram එකට add වෙලා තියෙන්නේ. මෙතෙන් යාළුවනේ views subscribe වගේ දේවල් ඔයාගේ YouTube channel එක වැඩි වෙන්න හේතුව වෙන්නේ ඔයාගේ Instagram එකට කවුරු හරි කෙනෙක් ආවට පස්සේ මෙතනින් ඔයා ඇඩ් කරලා තියෙන ඔයාගේ YouTube link එක පේනවා. ඉතින් මේ link එක ටච් කරපු ගමන් එයා කෙලින්ම යන්නේ ඔයාගේ YouTube channel. ඉතින් ඒ අයට ඔයාගේ YouTube channel එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ videos බලන්න තියෙන ප්‍රවණතාවයක් වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ YouTube channel එකේ link එක Instagram වලට add කරලා ඔයාගේ YouTube channel එකේ views වගේම subscribe ප්‍රමාණයක් වැඩි කරගන්නේ. ඉතින් වීඩියෝ එක පැහැදිලිද කියලා මම හිතනවා. මොනවාරි ගැටලුවක් තියෙනවා කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. අපි එන තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.